හොඳයි. අපි අද කතා කරන්න යන්නේ ඇත්තටම දීර්ඝ සංකීර්ණ වගේම හරිම සිත්කන්න සුළු කතාවක් ගැන. මේක අවුරුදු 4000ක් පුරා විහිදෙන අධිරාජ්‍යයන්ගේ නැගීමයි, බිඳ වැටීමයි, පිටුවහල් කිරීම සහ නැවත පැමිණීම මැදින් ගොඩ නැගුණු ඊශ්‍රායල ජනතාවගේ කතාව. අපි මේ ඇදහියනු හැකි ගමන දිගේ, ඒ කියන්නේ ඔවුන්ගේ පුරාණ මූලාරම්භයේ ඉඳන් අද අපි දකින නවීන රාජ්‍ය දක්වාම එකින් එක විමසා බලමු. හැබැයි මේ දීර්ඝ කතාවේ අතීතයට කිමිදෙන්න කලින් අපි පොඩ්ඩක් වර්තමානයට එබිලා බලමු. මොකද අද ඊශ්‍රායලය කියන්නේ විවිධ සංස්කෘතීන්ගෙන් පිරුණු හරිම සජීවී සමාජයක්. ඒ වර්තමානයේ තේරුම් ගත්තම අතීතේ තවත් හොඳින් පැහැදිලි වේවි. බලන්නකෝ 2025 වෙද්දී ජනගහනය මිලියන 10.5ක් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉන් 78.5ක් යුදෙව්වන් 21.5ක් අරාබිවරුන්. ඒත් පුදුමම දේ තමයි මේ යුදෙව්ව ජනගහනයෙන් වැඩි දෙනෙක් ඊශ්‍රායලයේම ඉපදිලා තිබුණත් ඔවුන්ගේ පවුල්වල මුල් ලැබිලා තියෙන්නේ ලෝකේ සෑම අස්සක් මුලකකින්ම කිරොත් වැරදි නෑ. අද ඊශ්‍රායලය ලෝකෙම දන්නේ ස්ටාර්ට්අප් නේෂන් එකක් විදිහට. ඒ කියන්නේ තාක්ෂණික නවෝත්පාදනවල ගෝලීය කේන්ද්‍රස්ථානයක්. හැබැයි මේ අලුත්ම තාක්ෂණික මුහුණුවර කියන්නේ හරිම දිග කතාවක අලුත්ම පිටුව විතරයි. ඒ පදනම ගොඩනැගිලා තියෙන්නේ හරිම පැරණි අත්තිවාරයක් උඩ. එහෙනම් කොහෙන්ද මේ හැමදේම පටන් ගත්තේ? මීට අවුරුදු 4000කට විතර කලින් මේ දැවැන්ත කතාවේ මුල් DJ පැලවුනේ කොහොමද? හරි. එහෙනම් අපි දැන් කාලය හරහා ආපස්සට යමු ලෝකඩ යුගයට. ඒ කියන්නේ ශිෂ්ටාචාරයන් හැඩගැහෙමින් තිබුණු කාලයට. කානාන් කියන දේශයේ ඊශ්‍රායල අනන්‍යතාවය මුලින්ම හැඩගැහෙන්න පටන් ගත්තේ අන්න ඒ කාලෙදී. ක්‍රිස්තුපූර්ව 1000ක විතර දාවිත් රජු ජෙරුසලම අගනුවර කරගෙන ප්‍රථම වතාවට එක්සත් රාජධානියක් ගොඩනැගුවා. හැබැයි ඔහුගේ පුතා සලමෝන් රජුගෙන් පස්සේ අභ්‍යන්තර ගැටුම් නිසා ඒ රාජධානිය දෙකට කැඩීගෙන යනවා. ඊට පස්සේ තමයි පිටතින් ප්‍රහාරය එල්ල වෙන්නේ. ක්‍රිස්තුපූර්ව 722 දී බලවත් ඇසිරියානුවන් උතුරු රාජධානිය යටත් කරගන්නවා. ඊටත් පස්සේ ක්‍රිස්තුපූර්ව 586 දී බැබිලෝනියානුවන් ඇවිත් දකුණු රාජධානිය ආක්‍රමණය කරලා ඒ මිනිස්සුන්ගේ ආගමික හදවත වගේ තිබුණු පරිණිනි දේව මාලිගය විනාශ කරලා දානවා. අර අපි කලින් කිව්ව බෙදීම ඒක තව ටිකක් පැහැදිලි කළොත් උතුරේ තිබුණේ ඉස්රේල් රාජධානිය, ඒකේ අගනුවර වුණේ සමාරියාව. දකුණේ තිබුණේ ජුදා රාජධානිය, ඒකේ කේන්ද්‍රස්ථානය වුණේ ජෙරුසලම. බැබිලෝනියානු පිටුවහල් කිරීමෙන් පස්සේ එළඹෙන කාලය හරිම තීරණාත්මකයි. ආයෙමත් Tamanගේ රටට එනවා, දෙවනි දේවමාලිගාව හදනවා. හැබැයි ඊට පස්සේ තමයි ලෝකයේ ලොකුම බලවතා, ඒ කියන්නේ රෝම අධිරාජ්‍යයක හැප්පෙන්න වෙන්නේ. මේ කාලෙදී සිද්ධ වෙච්ච හරිම විශේෂ සිදුවීමක් තමයි ක්‍රිස්තුපූර්ව 164 දී වෙච්ච මැකබියානු කැරැල්ල. ඒකෙන් යුදෙව්වන්ට කෙටි කාලීන නිදහසක් ලැබුණා. අදගත් සමරන හනුක්කා උත්සවයේ මතක් කරන්නේ අන්න ඒ ජයග්‍රහණයයි. ක්‍රිස්තු වර්ෂ 70. මේ අවුරුද්ද ඉතිහාසයේ හැරුම් ලක්ෂයක් කිව්වොත් වැරදි නෑ. මොකද රෝම හමුදාව ජෙරුසලමේ තිබුණු දෙවනි දේවමාලිගයත් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මේ මේ අවුරුද්දේදී. ඒ සිදුවීමෙන් පස්සේ යුදෙව් ආගමික පිළිවෙත් සහ අනන්‍යතාවය සදාහටම වෙනස් වුණා. දේවමාලිගේ විනාශ වීමත් එක්කම ඩයස්පෝරා කියන දේ පටන් ගන්නවා. සරලවම කිව්වොත් ඒ කියන්නේ විසිරී යාම. යුදෙව් ජනතාව විශාල වශයෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ භූමියෙන් ලෝකේ පුරා විසිරලා යනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හැමෝම ගියේ නෑ. කුඩා ප්‍රජාවන් ඒ භූමියේම දිගටම රැඳී සිටියා. හරි. දැන් අපි එන්නේ මේ කතාවේ හරිම දිග සමහර වෙලාවට අභියෝගාත්මකම කාල පරිච්ඡේදයකට. අවුරුදු 2000කට කිට්ටු කාලයක් පුරාවට එකිනෙකට වෙනස් විදේශීය අධිරාජ්‍යයන් රැසක් මේ බිම පාලනය කළා. මුලින්ම රෝමවරු සහ බයිසැන්ටයින්වරු, ඊට පස්සේ මුස්ලිම් ඛලීෆාවරු, ඊළඟට යුරෝපියන් ආපු කුරුස යුද්ධකරුවෝ, ඊටත් පස්සේ ඊජිප්තුවේ මම්ලුක්වරු. ඔහොමම ගිහින් අන්තිමට සියවස් ගානක් පාලනය කරපු ඔටෝමන් අධිරාජ්‍ය දක්වාම ඒ භූමියේ අයිතිකාරයෝ නිරන්තරයෙන්ම මාරු වුණා. ඒත් පුදුම දේ කියන්නේ මේ පාලකයෝ කවුරු මාරු වුණත් ජෙරුසලේම, හෙබ්‍රෝන්, සෆෙඩ් වගේ නගරවල කුඩා යුදෙව් ප්‍රජාවන් අඛණ්ඩවම පැවතුණා. ඒ පැවැත්ම කවදාවත් නැත්තටම නැති වුණේ නෑ. හොඳයි. ආයිද්ද 800 ගණන්වල අගහරියට එද්දී විශේෂයෙන්ම නැගෙනහිර යුරෝපයේ පැතිරුණු පීඩනයත් එක්ක අලුත් දෙයක් පටන් ගන්නවා. ඒ තමයි සියවස් ගානක් තිස්සේ තිබුණු හීනයක් නැවත පණ ගහන එක. ඒ කියන්නේ Tamanටම කියලා රටක් හදාගැනීමේ නව දේශපාලන ව්‍යාපාරය. මෙන්න මේ ව්‍යාපාරයට තමයි සියෝන් වාදය කියලා කියන්නේ. ඒකේ මූලිකම අරමුණ වුණේ යුදෙව් ජනතාව ඔවුන්ගේ ඓතිහාසික මව්බිමට නැවත ගෙන්වා ගැනීම
සහ එතන ස්වෛරීත්‍ය තහවුරු කිරීම. දෙවනි ලෝක යුද්ධ කාලෙදි සිද්ධ වෙච්ච හොලකෝස් සංහාරය. ඒ කියන්නේ යුදෙව්වන් මිලියන 6ක් අමුවේ මරා දැමීම. මේ මහා විනාශයත් එක්ක Tamanටම කියලා ආරක්ෂිත ස්වෛරී රාජ්‍යයක අවශ්‍යතාවය ලෝකෙටම තදින්ද දැනෙන්න ගත්තා. ඇත්තටම 1948 දී ඊශ්‍රායලයේ බිහිවීම පිටිපස්සේ තිබුණු ප්‍රබලම තල්ලුවක් තමයි ඒ. ඉතින් 1948 මේ 14 වෙනිදා ඩේවිඩ් බෙන්ගුරියන් ඊශ්‍රායල් රාජ්‍ය පිහිටෙව්ව කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා. හැබැයි ඊට පහුවෙනිදාම අසල්වැසි අරාබි හමුදා 5ක් විසින් ඒ අලුතුපන් රාජ්‍ය ආක්‍රමණය කළා. හරි. දැන් අපි ආයමත් කතාව පටන් ගත්ත තැනට ඒ කියන්නේ වර්තමානයට ඇවිල්ලා. බලමු නූතන ඊශ්‍රායල රාජ්‍ය මුහුණ දෙන අභියෝග සහ අත්කරගත්තු සාර්ථකත්වයන් මොනවද කියලා. 1948 යුද්ධයේදී හා බලන ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකිනෙකට හාත්පසින්ම වෙනස්. ඊශ්‍රායල් ජනතාව ඒක දකින්නේ තමන්ගේ නිදහසේ සටන විදිහට. ඒත් පැලස්තීන ජනතාවට ඒක නක්බා, ඒ කියන්නේ මහා ව්‍යසනය සිද්ධ වෙච්ච කාලය. අද ඊශ්‍රායලය දිහා බැලුවම පේන්නේ එකිනෙකට වෙනස් පැති දෙකක්. එක පැත්තකින් ස්ටාර්ට්අප් නේෂන් එකක් විදියට අති තාක්ෂණික ආර්ථිකයක් ගොඩනගාගෙන දැවන්ත සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. ඒත් අනිත් පැත්තෙන් අදටත් විසඳගන්න බැරි වෙනු ඊශ්‍රායල පැලස්තීන ගැටුම කියන විශාල අභියෝගය තියෙනවා. මේ අවුරුදු 10 ගානක මුළු කතාවම එක වාක්‍යයකින් සාරාංශ කරනවා නම් ඒක මෙහෙමයි. නැවත නැගී සිටීමේ ජීවමාන සාක්ෂියක්. අවුරුදු 2000ක් පිටුවහල් වෙලා ඉඳලා ආයමත් ඇවිත් මැරිලා ගිය පුරාණ භාෂාවකට පණ දීලා තමන්ගේම රාජ්‍යයක් නැවත ගොඩ නැගුවා. ඉතින් මේ අවුරුදු 4000ක දිග හරිම සංකීර්ණ කතාවේ ඊළඟට ලියවෙන පරිච්ඡේදය මොන වගේ එකක් වෙයිද? ඒක තමයි කල්පනා කරලා බලන්න තියෙන දේ.